අපේ මාම යාළුවනේ. පේනවද දන්නේ නයි සරුංගලයක් හරිද අයියේ අපේ අයියගේ සරුංගලයා ඔබලා නූල් බඳුවක් නැහැයි. මෙන්න මේ අයියගේ තමයි සරුංගලේ හරිද ටිකක් මෙන්න මේ අයියේ තමයි සරුංගලේ යාළුවනේ පේනවද සරුංගලේ දැන් නැට්ට කඩන් කියු පොට්ට හරි රෙඩි ගගන නූල් බන්දවත් තියලා මර නූල් බන්දවා ඒ අවසාන ගැට ගහලා තියෙන්නේ. යාළුවනේ මේකට පේනවද දන්නේ පේන්නේ මේ බලන්න ඔය බටේ අස්සට පොටි එළියක් දාන්න. අන්න ඕනේ ඊසිගේ. අර පේනවද දන්නේ ගැට ගහලා තියෙනවා ඇති. ඔය තාගෙට ගන්න තාගෙට තාගෙට ඕක මේ හිටවන්න සයෝ බලන්න යාළුවනේ බලන්න යාළුවනේ නූල් පොඳු දෙයක් විතර දීලා ඉවරයි ඔළුව කැපේවි අයින් කියලා. මෙන්න දාර සරුංගලේ ආපු පොරේ එහෙනම් අවුවයි යාළුවනේ ඒක හින්දා පේන්නෙත් නෑ ෆෝන් එකට අවුව වැටිලා තියෙන්නේ එතන ඔයාලා දැක්කද මෙන්න අර ගොබ්බේ ඌ වීඩියෝ වල ඉන්න බයයි ඉන්න බලන්නේ ලැජ්ජ යාළුවනේ මම වීඩියෝ එක ඉවර වෙලා උට ගහන්න සෝපේ අනේ මටත් මටියා යාළුවනේ අපි බයිසිකල් රේස් එකක් අන්න යනවා අයියා බයිසිකලේ පැදගෙන ඇතුළට ගිහිල්ලා නම් හදන්න අමාරුයි කෝට් එකකින් හදන්න යා දැන් හරියද අපි දැන් යනවා යාළුවනේ අපි දැන් ඩිස්ටන්ස් පාරක් දාන්න යනවා වල්ලු ඩිංගස් උඩින් යන්න
දුවද්දි තී යාළුවනේ ගැස්සෙනවා. ඒ ඔයාලා ගණන් ගන්න එපා. යාළුවනේ මේ අපිත් එක්ක ගොඩක් කට්ටිය ආවා. මේ නංගි කෙනෙකුත් ඉන්නවා අපිත් එක්ක. බලන්න. මේ බලන්න. සෝයි නංගි කෙනෙක්. අර අතන ඉන්නව තා දෙන්නෙක්ම. ඒ අර ගියපු නංගිගේ තාත්තයි. ස්ටන්ට් පාරක් දාන්න හදන්නේ. ඉස්සුන්නේ නේ. බයිසිකලේ යකඩ කෑලි ටික බරයි ඒකයි. අන්න බලන්න යාළුවනේ අතන ඉන්නව නංගිලා දෙන්නෙක්ම වලට පේනවද දන්නේ. Oh my god. පාරක් දාන්න. අන්න අර නංගි යාළුවනේ ගානවා යාළුවනේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ මේ සරුංගලය. අපි බලමු අර පැත්තට ගිහිල්ලා ඔයාලට හේවණක් තියෙනවා නම් අපි පෙන්නන්නම්. පැහැදිලි නැතුව ඇති නිකන් අර බලාකුළු අතරින් වැහිලා වගේ. දෙන්න කූල් වතුර එකක් බීලිමු අපි. යාළුවනේ මේ ඉන්න කට්ටිය. අදට වීඩියෝ එක ඉවරයි. අපි කූල් බයි බයි අපි යනවා. රුනේ සරුංගලේ නූල අතහැරනවාද? දුවල යන්න ඕන දැන්. වාඩියක් දන්නේ. මෙන්න අර මූල පෙන්නන්න නැති එකයි නෝ. තමයි මතක. දුවලේ මං ඔය. සරුංගලේ කවුරුත් අපිට. යාළුවනේ අපි එතන ගිහින් ආයෙ පෙන්නන්න. යාළුවනේ අපි සරුංගලේ ගාවට ආවා. නූලත් එක්ක කරලා තියෙන මෙන්න මේ මූ බෙල්ලේ උතාගෙන නූල. දැන් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ හරියද? අතින් නූල දාන්න. අතින් නූල දාන්න සර්. පිටින් දාලා අතින් ගන්න එක නූල ඔය. යාළුවනේ දැන් යම සානද යම අන්තිමට වීඩියෝ කොහොම අරන් එන්නකො මේ ටික. මොකද සුදු අර යායම මිසිකුම්බනේ යාළුවනේ අන්න අර ලොකු ගහක් පේනවා ඇති. අන්න එතන ඉඳන් තමයි අපි දුවන් ආවේ. ඊට වඩා දුර. එතන ඉඳන් තමයි අපි මෙතන ඉඳන් එතෙන්ට එතන ඉඳන් වලින් පැන ආවේ. තව දුරක් තියෙනවා. ඒක තමයි දැන් ආයි මෙතනින් එහාට වීඩියෝ එක ඉවරයි. බයි බයි සබ්ස්ක්‍රයිබ් කරන්න.